මොකක්ද උනේ? මොකද්ද බං මේ? ජජ් බෝඩ් එකේ මූණු ටික පරිස්සම් නේද? නහය තුවාලුන්නේ නැහැ නේද? තේරුවන් සර්. නෑ මේ පරණ වාහනයකට අලුතෙන් බොඩියක් තියනවා වගේ. නංගි කොහෙද යන්නේ? අයියා ඕ මං ආවේ ඕ මං ආවේ අම්මට අතෝ බං මේ මොඩයි දහන්. ඇයි නංගි ආවේ? මං ආවේ මේ අවුරුද්දට මගේ දක්ෂතාවයක් ඉවත් කරන්නට. දක්ෂතාවය හිතා ගන්න පුළුවන්. හැබැයි අද මොකද්ද කරන්න යන දක්ෂතාවය? මට හා හොඳටම නටන්න පුළුවන් අයියා. හොඳටම පුළුවන් කියලා මට තේරුණා. හොඳටම පුළුවන් මේ හොඳටම පුළුවන්. මේ විකට ඇඳුම් තරම්ගේ බුරි කල්යානේ තෝරනවද බං? මේ බුද්ධික වැඩක් කියලා කරනවා නම් මේ බුද්ධික හරි මට බඩු. තෑන්කි බඩු. මේ නංගි ඔය බැඳලාද? කොල්ලේ කරට ඕක් කරගන්න ඕන අද මෙයා. ඔය ඉන්නේ දෙයියනේ කඩවසම් කොල්ලේ. ඔය ඇත්තට හොඳයි ප්ලීස්. ආව දරුකමට හදාගන්න පුළුවන් ඔයාට. මට මේ මෙයාව දකිද්දි කවියක් මතක් වුණා. මට කවියේ අන්තිම පද දෙක විතරයි මතක. මොකක්ද අන්තිම පද දෙක? මේක මේ මම පොඩි කාලේ පන්තියක ලියපු කවියක්. හරි කැරකෙන්න එපා පොඩ්ඩක් ඉන්න ඉවසලා. මේ කියන්නද? කියන්න බලන්න. අන්තිම පද දෙක කියන්නම් ඈ. පුදුම කුලප්පුවක් තියෙන මේකේ. මේ ඒ කවිය මට මතක නෑ. මේක මම ලියපු කවියක්. මේ අන්තිමට මම ලිව්වා ඒකේ ඩිගිය බොනට් එක දෙක නම් යසයි නගේ කියලා. මේ ඒක නෙමෙයි. ඔයාගෙන් පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්නත් එපැයි. අත ගන්න එක නතර කරන්නකෝ. ඕකේ අත ගාලා නෑ මෙහෙමයි අත ගාලා පෙන්නන්න. ඕ අත ගාලා පෙන්නන්න ඕන දේවල් තියෙන. ඔයා පෙන්නන්න ඕනේ නෑ. මේ ඔයා පොඩි කාලේ ඉඳලා කොහොමද? මම හැමදාටම මෙහෙම තමයි. ඔයාට කවුරුත් කියලා නැද්ද ඔය පට්ට ලස්සනයි කියලා? ඒක හින්දාද මම මෙහි ආවේ. හරි. අල්ලන්න එපා. මේ ඔයාගේ ඉස්සරහා දත නැතුව ගියේ මොනවා වෙලාද? කො දත් ටික පෙන්නන්න ඉස්සරහා. hina වෙලා පෙන්නන්න. මුලත් කොටන ගම අපේ උත්තේ උදල් ලැබිලා මට වැදුනා. ඒකෙන් මගේ දත ගියා. දත ගියා. කොල්ලෙක් ඉන්න හොයා ගන්නව නම් අන්න. නම්බර කිල්ලනවා දෙනවද? නෑ ඇත්තටම මගේ නම්බරේ දීලා යන්න. ඇත්තටම මෙයා හරි ලස්සනයි. මේ මන්ද ඔයාලට කොහොමද දන්නේ මට නම් හරි ලස්සනයි. මේ හරි අපි පොඩ්ඩක් මෙයා ගැන විස්තර ටිකක් උතහමු. ඔව් මෙයාගේ නම එහෙම අහන්න ඕන. නම අහනවදී ගමත් අහන්න ඕනේ මෙයාගේ. ඔව්. ෂුවර් දකුණේ ෂුවර් තංගල්ලේ. සවාවෙන්න. අපි මේ ප්‍රශ්නේ අහන්න නැතුව ඉමු. බොරු නම් බලමු. මගේ නමද ඔව්. කියන්න ඕනද? නැත්නම් මගේ නම යටිගලෙල්ලේ යන්තම් පලාන. මොකද්ද බං? මොකක්ද එනවා ආයෙත් කියන්න. මගේ නමද ආයි කියන්න බබායේද? යටිගලෙල්ලේ යන්තම් පලාන. යටිකල එළියේ යන්තම්පලා තමයි තුන්වෙනි තරග කාරණිය නේද? ගෙවල් කොහෙද? මං ආවේ අම්මගේ ඉඳලා. මම එහෙම මලාතක් අහලා නෑ මීට කලින් සමා වෙන්න. හරි. ඉතින් කියන්න බලන්න ඔයාගේ නමයි එම්ප්ලොයි නම්බර් එකයි චුට්ටක්. මගේ නම මොහමඩ් අකිල් සුල්තාන් 80යි 826. අකිල් 80යි 826. අකිල් 80යි 826 අකිල් තමයි ආවේ. එහෙනම් ඉතින් පරිස්සමෙන් යන්න. යන ගමන් ආවම ඔය හරිය කවුරු හරි හොයාගෙන දෙයියනේ කියලා යන්න. මගේ දක්ෂතාවට මම නටන්න එපයි. නටන්නත් ඕනේද? හයියෝ. අපි බහින්නද වේදිකාවෙන්? මේ ඔයා නටාගෙන යන ගමන් මේ දැන් තියෙනවා ඔය වැඩි දේවල් අඩු කරගන්න තැන්. ඔව් වෙදෙක් ඉන්නව නේද පුතේ? මේ වෙදෙක් ඉන්නවා. කොහෙද දන්නවද? මරු එදා. අර මැද ඉන්නේ. ඔය වැඩිව අඩු කරන්න දන්නවා. යන ගමන් මං ඇවිල්ලා යන්නම් හොඳේ. පොඩ්ඩක් නටන්න බලන්න.
නෑ මේ වෙන අවුලක් නෙමෙයි තියෙන්නේ. පොඩි උලුක්කුවක් තියෙනවා මෙයාට. නටන්න දාන්න අයියා මට. දාන්න. මේ නංගිට දාන්න අයියේ.